හෙලෝ අයිබෝවන් මොකද වෙන්නේ කට්ටිය හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ අවුරුදු කාලේ ඉතින් ඔන්න මේ පළතුරු හැදෙන මාසෙ ඉතින් හැමෝම දන්නවා මොඩු වල පළතුරු හැදෙනවා. ඔන්න ඉතින් අපිත් අඹ ටණ්ඩයි යන්නේ. පොඩි අතේ භාණ්ඩයක් තියෙනවා මම පෙන්නන්න. පොඩි භාණ්ඩයක් ගත්තා වීඩියෝ කරන්න ලේසි නිසා ගත්ත භාණ්ඩයක්. මේකෙන් තමයි ඉස්සරහට වැඩි කරන්න ප්ලෑන් කරන් යන්නේ. අපි එන අප කමු. ඇත්තටම කිව්වොත් අඹ ටණ්ඩ ඇවිල්ලා තියෙන අමුතුම දැනට ඉතින් ගෙදර වහල උඩ තමයි අඹ ටණ්ඩ ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ බිමින්දන් ටනල්මට අඹට හලකුයි නගින් අමාරුයි හරි. ඒක නිසා වහලට ඉත්තක් බරවල තියෙනවා. ඉතින් මේකේ උඩින් තමයි අපට හදන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේ හොඳටම පැහිලා තියෙන්නේ. අන්න බලන්න අල්ලබඩම කැටිනවා. නේ දැක්කනේ අලුත් බඩු. මම ඔයාලට මේක කාලා පෙන්නන්න. මේවා හොඳ නියම දාන අච්චාරු දාන්න. මේ තියෙන්නේ අඹ ඉතින් වහලට බර වෙලා තියෙන්නේ. වහලේ ඉඳන් තමයි ගේම දෙන්න තියෙන අඹ වලට. මේ හොඳට පැහිලා තියෙන්නේ. හොඳටම පැහිලා තියෙන්නේ අඹ. අතින් කඩාගෙන උනත් මේ අල්ලපු ගමන් කැඩලා ෆ්‍රෙෂ් බඩු මාරම රහයි මාරම පැණි රහයි. ඉතින් මේ අද මම ඔයගොල්ලන්ට මේකෙන් පෙන්නන්න යන්නේ අච්චාරුවට අඹ අච්චාරුව දාන හැටි. මේ බලන්න. ඉතින් ඔයගොල්ලන් ගෙදරත් මම හිතනවා මේ වටේ ඇති කියලා. ගහ පුරාම තියෙනවා. ඉතින් ගහ ලොකුයි මාර විදියට ඉතින් ගහ පුරාම තියෙනවා. මේ කොළ පොතටම දාලා ගෙනවා ගමටම කන්න. සමහර කියෝ මේ දවස්වල පෑවිල්ල කොළ කට්ට වෙලා තියෙන. ඒකත් එක්ක පොඩ්ඩීමට වැටෙද්දී ගෙඩි පැලෙනම වැටෙනවා.